මේ රට දශක 3කට අධික කාලයක් LTTE ත්‍රස්තවාදය පැවතුණා. ඒ පරාජයට පත් කර අදට වසර 16ක් සපිරෙනවා. LTTE ත්‍රස්තවාදය නිමා කිරීමට එවකට හිටපු ජනාධිපති සහ යුද්ධය නිමා කිරීමට සේනාධිනායකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මහතා ඒ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනයයි මේ උපුටා ගැනීම. ඔබ දැනටමත් දන්නා පරිදි අපේ මාතෘභූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසానයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුලම මෙතන සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණි. එහි ධජ්‍ය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංකේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිවුවන සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධිනායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මාහට කිසිදා අමතක නොවේ. ලොව ම්ලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදයේ සහ මුලින් නැති කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘභූමියේ සෑම බිම් අඟලකම මරබියෙන් තොරව ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයකි. ජනතා නායකයෙකු ලෙස පෞද්ගලිකව මාද දුටු සිහිනයකි. 2005 වර්ෂයේදී මා ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන විට ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත්වල නව රාජ්‍යයකට අවශ්‍ය LTTE පරිපාලන මධ්‍යස්ථාන ගොඩනගා තිබුණි. ත්‍රස්තවාදීන් යුද නාවික ගුවන් බලයෙන් සන්නද්ධව අපේ මාතෘභූමියෙන් 3/1 සහ එහි වෙරළදීරින් කොටසක් තම පාලනයට නතු කරගෙන සිටියහ. උතුරේ දෙමළ භාෂාව කතා කරන අපේම ජනතාව බිය ගන්වා ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම්ද අසාධාරණ ලෙස බදුද උපයමින් තිබිණි. තරුණ තරුණියන්ද පාසල් වයසේ කුඩා දරුවන්ද බලහත්කාරයෙන් තම හමුදාව වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටි ත්‍රස්තවාදීන් ආර්ථික මධ්‍යස්ථාන ආගමික ස්ථාන සහ දේශපාලන නායකයන් ඇතුළු සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් රට පුරා ප්‍රහාර දියත් කර තිබුණි. අවසානයේ ජනතාවගේ පිපාසය සංසිඳ වූ කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දු ජල පහර පවා වසා දමමින් තම අන්තවාදී ත්‍රස්තවාදී කුරිරු බව ලොවටම පෙන්වා දෙන්නට තරම් ප්‍රාථමික විය. උපන් බිමත් එහි උපන් මගේ ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දහස් ගණනක් මතින් ලේ පැහැයෙන් නව සිතියමක් LTTE ත්‍රස්තවාදීන් නිර්මාණය කර තිබුණි. ලෝකයේ බලවත්ම රාජ්‍යයන් පවා ත්‍රස්තවාදයට බියවද්දී LTTE ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට මම තීරණය කළෙමි. ඒ මානුෂීය මෙහෙයුමකිනි. LTTE ත්‍රස්තවාදීන් 1975 දී ජාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා ඝාතනය කිරීමට භාවිතා කළ තුවක්කුවේ සිට පුදුමාතලන් ප්‍රදේශයෙන් බේරී පලා යාමට තත් කළ සියලුම අහිංසක ශ්‍රී ලාංකික ජනතාව දක්වාම එල්ල කළේ අවි ආයුධ පමණි. අපි ඔවුන් බේරා ගත්තෙමු. ඔවුන්ට නිදහස් රටක් ලබා දුන්නෙමු. අප කළේ දෙමළ ජනතාවට එරෙහිව යුද්ධයක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාවයි. මගේ ජනතාවයි. අපගේ අරමුණ වූයේ මේ රටේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි. වීරෝදාර යුද්ධ සෙබළුන් යුද්ධ කළේ තුවක්කු බර දැතින් දරාගෙන මානව අයිතීන් රැකීමේ බර හිසින් දරාගෙන සහ මනුෂ්‍යත්වයේ බර හිතින් දරාගෙනය. ලොව සිටින අංක 1 මානුෂීය හමුදාවේ සේනාධිනායකයා වූ මා යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවී යන අද දිනයේදී ඔවුන් වෙනුවෙන් ලෝකයේ සමග දේශපාලනිකව යුද වදිමි. පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ඊලාම් සිතියම් නිරූපිත දෙමළ ජනසංහාර ස්මාරකය විවෘත කිරීම LTTE ත්‍රස්තවාදයේ අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාලවකානුවක පවා ත්‍රස්තවාදයේ අඳුරු සෙවණෙලි තවදුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදුවීමකි. එම අවස්ථාවේදී බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය. එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙන්ුත් සේනාධී නායකයා වශයෙන්ුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. දෙමළ සිවිල් වැසියන් LTTE ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ අපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යුද පිටියට ගොස් ප්‍රාණ අපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අතිමානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයකරුකම හමුදාව බවට පත් කළහ.
එදා තම ජීවිත බේරාගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මේට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි. බිම්බෝම්බ පුපුරා යද්දිත් තුවක්කු උණ්ඩ ලය මතට එල්ල කර තිබියදීත් විෂ වායු ප්‍රහාරයන්ට ලක්වද්දීත් ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ගවාදයකින් තොරව මහ පොළොවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුනි. එවන් ධෛර්ය සම්පන්න වීරෝදාර හමුදාව කිසි දිනක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුද අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි. ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ FBI ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසට 2008 වර්ෂයෙන් නිල වශයෙන් නම් කරන ලද සංවිධානයකි. සටන් අපට නුහුරුණු පුරුදු දෙයක් නොවේ. ඒත් සටන සම්බන්ධයෙන් ස්වයංවිනයක් අප සතුව ඇත. සටන් වැදී යුත්තේ කුමකටද දෙහිව යන්න අප හොඳින් තේරුම්ගෙන ඇත. අප රට දුටු ගැමුණු වලගම්බත් ධාතුසේන සහ විජයබහු ආදී මහරජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වයේ තහවුරු කළ රටකි. දාටිය පළයමාර සහ එළාරවැනි ආක්‍රමණිකයින්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යයන් ස්ථාපිත කළ පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමින් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක්ද කැප්පෙටිපොළ සහ වීරපුරන්නප්පු වැනි වීරවරුන්ද සිටි රටක. දශක 3ක් පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දනින් වැටි නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජා කර රැකගත් ඒ උතුම් නිදහස් වූ මාතෘ භූමියයි. මින් ඉදිරියටත් මා ජීවත්ව නොසිටින දිනකදී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යයක් ලෙසින් එකසිංහ දජයක් සෙවණේ පවතිවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුද බිමේ රුධිරේ වගුරුවා ඇස් ඉස්මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුද ගුවන් නාවික පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ දරුදැරියන්වද අප වෙනුවෙන් අහිමි කරගත් දෑත් දෙපා නිසා ආබාධිත තත්වයට පත්ව සිටින සියලුම රණවිරු දරුදැරියන්වද විජයග්‍රාහී ගමනක පෙරමුණගත් එවකට දූරයන් හෙබ වූ ආරක්ෂක ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද නාවික ගුවන් හම්බිතාපතිවරුන් පොලිස්පතිතුමන් සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන්ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාර්ය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද අපමණ කැපකිරීම කළ බිරින්දෑවරුන්ද ස්වාමීවරුන්ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන ආර්ථික හා සමාජීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවටද මගේ ප්‍රාණමය පුද කරමි. රට වෙනුවෙන් දිවිපිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක පුවරුවේහි වියපත් දෑසින් සොයන මව්වරුන්ද පියවරුන්ද මා දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනක මිය නොයනා බව මම විශ්වාස කරමි. මහින්ද රාජපක්ෂ 5 වන විධායක ජනාධිපති උපුටා ගැනීම අවසන්. ඉතින් මේ ගැන ඔයාගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.